හරි අද මම ගෙනල්ලා තියෙන්නේ governmentjobs.lk කියන වෙබ්සයිට් එකකින් තමයි මම අද ඔයාලට vacancies වගේ ගෙනල්ලා තියෙන්නේ. මේක රජයේ රැකියාව සම්බන්ධයෙන් විශේෂයෙන්ම දාලා තියෙන්නේ. ඒකෙන්ද වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම රැඳිලා ඉන්න. මොකද නැත්නම් වැදගත් තොරතුරු සම්බන්ධයෙන් මිස් වෙන්න පුළුවන්. ඒකින්ද හොඳ අවධානයෙන් සම්පූර්ණව වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න කියලා ඉස්සෙල්ලාම ආරාධනා කරනවා. ඒ වගේම අපේ channel එකට අලුත් කෙනෙක් නම් නිවාරයෙන් අපිව subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. අපි ගේන රැකියා සම්බන්ධ තොරතුරු රජයේ සහ පෞද්ගලික රාශිය වගේම රැකියාව වලට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ගේ ඒ රැකියාවට යන්න අවශ්‍ය වෙන ඉන්ටර්වියුස් වලට අවශ්‍ය ටිප්ස් සහ ඊට අමතරව ඔයාලට රැකියා ජීවිතයේ වැදගත් වෙන ඕනම කාරණයක් සම්බන්ධයෙන් අපි ඔයාලට දැනුවත් කරනවා. ඒ වගේම අපෙන් ඕන දෙයක් ඔයාලට අහන්න පුළුවන්. ඕනම ප්‍රශ්නයක් රැකියාවන් සම්බන්ධ ගැටලු වලදී අත වෙන ඕනම ගැටලුවක් අපෙන් කමෙන්ට් එකක් දාලා අහන්න. ඊට අනුකූල ප්‍රශ්නයක් වුණත් කමක් නැහැ. ඒ ඕනම දෙයකට අපි ඔයාලට උත්තරයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මම ඉස්සෙල්ලාම දෙන්නම් ලංකා විදුලි බල මණ්ඩලයේ පුනර්ජනනීය බලශක්ති සංවර්ධන ශාඛාවෙන් තමයි දාලා තියෙන මේ අබෑතුව සිවිල් අධිකාරී සහ කනිෂ්ඨ කාර්මික සහායක තනතුරු වල තමයි දාලා තියෙන කොන්ත්‍රාත් පදනම මත අවුරුදු 2ක කාලයක් සඳහා ගන්නවා කියලා. විදුලි බල හෝ කාර්මික ව්‍යාපෘති ක්ෂේත්‍රයට අදාළ පාරදර්ශකම් සහ පරපුරුදු සහිත ශ්‍රී ලාංකික පුරවැසියන් වෙතින් කියලා සඳහන් ශාඛාවේ පවතින පුරපුරුදු දායකත්වයක් කැඳවනු ලැබේ. පළවෙනි එක තමයි සිවිල් අධිකාරී තනතුර කොන්ත්‍රාත් පදනම මත පුරපුරු දෙකක් තියෙනවා. රාජකාරී තියෙන්නේ මන්නාරම සුළං විදුලි බල ව්‍යාපෘතියේ අධීර 3 ඉදිකිරීම මෙහෙයුම් රැළකට සඳහා අදාළ තාක්ෂණික සේවාවන් ලබා දීම තමයි රාජකාරී තියෙන්නේ. සුදුසුකම් සහ පළපුරුදු සහ වෙනස් අවශ්‍යතාවයන්ට දාලා තියෙන සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍ර පාසලන අධ්‍යාපන සුදුසුකම් සපුරාලිය යුතුයි. NDT හෝ ඉංජිනේරු විද්‍යාපන ජාතික ඩිප්ලෝමා හෝ NDES හෝ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පිළිබඳ ඩිප්ලෝමා හෝ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා හෝ HNDE හෝ තාක්ෂණික පිළිබඳ ජාතික සාතික පත්‍ර මාලාව NCT අදාළ අංශයේ තනතුරක වසර 5ක් පළපුරුදු තම බලාපොරොත්තු වෙන්නේ. වයස් සීමාව දාලා තියෙන අවුරුදු 18ක් 30ක් අතර වෙන්න ඕනේ කියලා. මහාමාර්ග ඉදිකිරීම සුළං විදුලි බලාගාර ඉදිකිරීම ග්‍රිඩ් වල හෝ අධිවෝලි වෝල්ටේජ් සම්ප්‍රේෂණ රැහැන් ඉදිකිරීම සම්බන්ධ වෙන දැනුම අමතර සුසුකුමක් කියලා දාලා තියෙනවා. සිංහල හෝ දමිළ සහ ඉංග්‍රීසි භාෂා හැසිරීම මනා දැනුමක් තිබිය යුතුයි. එතනදී කියනවා සිංහල හෝ දමිළ සහ ඉංග්‍රීසි. එන හින්දා ඒක විශේෂයෙන්ම බලන්න තියෙන දේ දෙමළ භාෂාවෙන් වැඩ කිරීම සහ සංවේදනය කරන හැකියාව අමතර සුසුකම් කියලා දාලා තියෙනවා. මන්නාරමෙන් අපි වැඩ කරලා තියෙන්නේ. අර මන්නාරම අනුරාධපුර උත්තර දිස්ත්‍රික්කවල හෝ උතුරු පළාතේ පදිංචි ආයතන කරවන්න මේක විශේෂයෙන්ම chance එකක් තියෙනවා. ඒ වගේම තමයි ඊළඟ දෙවෙනි තනතුර තියෙන්නේ කනිෂ්ඨ කාර්මික සහායක කොන්ත්‍රාත් පදනම මත වගේම ඒ වගේම ඒකේ ගන්නවා පුරපඩු 3කට ගන්නවා. ආයතන කරවන්න පාත දක්වන සුසුකම් තියෙන්න ඕනේ. අපස සාමාන්‍ය විභාගෙන් එක්වරකදී ගණිතය මාධ්‍ය භාෂාව ඇතුළු විෂයන් 6කින් සමත් වීම හෝ පාත සඳහන් සිවිල් විදුලි හෝ යාන්ත්‍රික ක්ෂේත්‍රයන්ගේ තුන්වන මට්ටම හෝ ඉහළ ජාතික නිපුණතා සහතික NEQ level 3 ලබා තිබීම කෙනෙක් දාලා තියෙනවා. විදුලි කාර්මික ශිල්පී වාස්තු කර්මාන්ත විදුලි මෝටර එතුම් ශිල්පී වායුරෝධක ශිල්පී විද්‍යුත් උපකරණ තාක්ෂණික ශිල්පී අනාදිය. ඊළඟ අධ්‍යාපන සස්ත්‍යාපන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වද පිළිගත් ආයතනයකින් ඊට ජාතික නිපුණතා සහතිකේ NEQ level සර්ටිෆිකේට් එක ලබා තිබිය යුතුයි කියලා තියෙනවා. වයස අවුරුදු 18 25 අතර ගොඩක් අපේ යම් තරුණ සහෝදරයන් තමයි chance එක තියෙන්නේ. ඒ වගේම තමයි සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා හැසිරීම මනා දැනුමක් තිබිය යුතුයි. දෙමළ භාෂාවෙන් වැඩ කිරීම සංවේදනය කිරීම ඇතියගේ අමතර සුසුකමක් කියලා තියෙනවා. ඒකෙත් තියෙන මන්නාරම අනුරාධපුර උත්තරම දිස්ත්‍රික්කවල සහ උතුරු පළාතේ ඇදුම් කරවන්ට ඒ වගේම හතරවන මට්ටමේ ජාතික රිපෝර්ට් සාධකයේ NEQ level 4 ලබා තියෙන විශේෂම සලකා බලන්න කියලා දාලා තියෙනවා.
මේකේ තියෙන්නේ අයදුම්පත් බාර ගන්න තව කල් තියෙනවා. ඒකයි අපි මේක වලට ගේන්න තීරණය කළේ 2025 මාර්තු මාස 28 වෙනකම්ම තියෙනවා. තෝරගන්න ක්‍රමවේදය කියලා තියෙන සම්පූර්ණ පරීක්ෂණයක් මගින් තමයි තියෙන්නේ. සේවයට අදාළ කොන්දේසි වශයෙන් තියෙනවා. සේවයට සඳහා බදා ගැනීම අවුරුදු 2ක කාලයක් සඳහා කොන්ත්‍රාත් පදනමක් තමයි ගන්නෙ. සේවා ස්ථානයේ උතුරු පළාත තෝරාගත් අයදුම්කරුවන් මන්නාරම පිහිටි ව්‍යාපෘති වැඩපිළිවෙලේ සේවය කෙළෙපු අතර අමතර පැය වැඩ කිරීම හැකි වේ යුතුයි කියලා දාලා තියෙනවා. වැටුප් පහ වේතන සම්බන්ධයෙන් තියෙනවා. සිවිල් අධිකාරී තනතුරු සඳහා ලංකා විදුලි මණ්ඩලයේ සිවිල් අධිකාරී තනතුරු සඳහා වන EL2 මූලික වැටුප් පියවර ගෙවනවා. ඊළඟට කනිෂ්ඨ කාර්මික සහායක සඳහා විදුලි මණ්ඩලයේ EN5 කියන මූලික වැටුප ගෙවනවා. වෙනත් ප්‍රතිලාභ සම්බන්ධයෙන් ගත්තොත් EPF එක අයදුම්කරුවන් විසින් 10%ක් යනවා. විදුලි මණ්ඩලයේ 15%ක් යනවා. කියන්නේ 25%ක් වාට වැටුපෙන් ඒක ඉතුරු කරන්න පුළුවන් මාසෙකට EPF එක සම්බන්ධයෙන්. ඊළඟට සේවා නියුක්තියෙන් අරමුණු වල ETF එකට විදුලි මණ්ඩලයෙන් 3%ක් දායකත්වයේ සපයන. මේක ඊළඟට කියනවා යාලා ඒත සුසුගම් සහිත අයදුම්කරුවන් විසින් තම සම්පූර්ණ නම පෞද්ගලික හා රාජකාරී ලිපිනේ තොරතුරු විමසිය හැකි ඥාතීන් නොවන පුද්ගලයන් දෙදෙනෙක්ගේ විස්තර සහ දුරකථන අංක සහිත සම්පූර්ණ අයදුම් පත්‍රයක් ඉංග්‍රීසි භාෂාවෙන් පුරවන ලද කියලා තියෙන්නේ. ලියාපදිංචි තැපැලෙන් සහ පහත් සඳහා ලිපිනේ වෙත අයදුම්පත් බාරා ගන්න අවසන් දින පෙර හෝ ඊට පෙර ලැබෙන සේවය කියලා තියෙනවා. දාන්න ඕනේ පිටකාරයේ ඒ කියන්නේ ලිපි කවරේ වම් කෙළවරේ දාන්න ඕනේ සිවිල් අධිකාරී හෝ කනිෂ්ඨ කාර්මික සහායක තනතුරු පුනර්ජනනීය බලශක්ති සංවර්ධන ශාඛාව කියලා. ඒ වගේම රජයේ දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතන දැනට සේවය යුතු අයදුම්කරුවන් තම අයදුම් පත්‍ර තම ආයතන ප්‍රදානයේ මගින් නියමිත පත්‍ර යම් මේකින් තෝරාගතහොත් නිදහස් කළ හැකි දයන්න පැහැදිලිව සඳහන් කළ යුතු කියලා දාලා තියෙනවා. මේක ඒ වගේම තමයි වැඩිදුර තොරතුරු නියෝජ්‍ය සාමාන්‍යකාරී විමසන්න පුළුවන් ෆෝන් නම්බර් එකක් දාලා තියෙනවා. ඒ වගේම තමයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ශ්‍රී ලංකා විදුලි මණ්ඩලයේ දාලා තියෙන ඇඩ්‍රස් එක තියෙන්නේ. මේ ටික හරියටම වීඩියෝ එක ස්කිප් කරන්න බලන්න. බැලුවට පස්සේ ඔයාලට මේක හොඳ අදහසක් ගන්න පුළුවන්. ලංකා විදුලි මණ්ඩලයට තියෙන යන්න තියෙන හොඳ chance එකක් තියෙන්නේ. අවුරුදු දෙකකින් පස්සේ කොන්ත්‍රාත් පදනමට ගත්තට අවුරුදු දෙකකින් පස්සේ ඔයාලගේ රැකියාව ස්ථිර වෙන අවස්ථා වැඩි වෙනවා. මොකද රටේ තියෙන යහපත් තත්ත්වයට එක්ක ඉස්සරහට මේ පුනර්ජනනීය බලශක්ති සම්බන්ධයෙන් ඉස්සරහට හොඳ තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම හොඳ රජ රැකියාවක් තියෙන්නේ. අවස්ථා දෙකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේ සුදුසුකම් සම්බන්ධයෙන් සලකලා බලලා අනිවාර්යයෙන්ම ලයික් කරලා හොඳ chance එකක් ගන්න. මම හිතනවා අද ගෙනාපු වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාලට හොඳ දැනුමක් ලැබුණා ඇති. ඒ වගේම අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා මම ආරාධනා කරනවා. වගේම අපිව subscribe කරලා තියාගන්න මම නැවත වරක් කියනවා. අපි ඒකට ගොඩාක් වැදගත් වෙන තනතුරු සම්බන්ධයෙන් පුද්ගලික අංශය සහ රාජ්‍යාංශය ගේනවා ඔයාලා ගාවටම. ඒ වගේම තමයි ඒක අපි in detail ඒ කියන්නේ සම්පූර්ණ විස්තරාත්මකව කතා කරනවා. එතකොට ඔයාලා අවශ්‍ය වෙන ඕනම ප්‍රශ්නයක් මේ channel එකේ comment එකක් හැටියට දාන්න. ඒකට අවශ්‍ය තොරතුරු ඒ වගේම උපදෙස් අපි ඔයාලට හැමෝට මේක ලබා දෙන්න අපි ඕනම අවස්ථාවක කැප වෙලා ඉන්නවා. මම හිතනවා අද ගෙනාපු එක ඔයාලට වැදගත් වෙයි කියලා. වැදගත් නම් comment එකක් දාන්න. මේක ගොඩක් වැදගත් වුණා අපිට. ඉස්සරහට මේක තවදුරටත් අපිට වීඩියෝස් ගේන්න ඔයාලගේ කමෙන්ට් එක ගොඩාක් වැදගත් වෙනවා. ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න ඔයාලගේ යාළුවොත් අතර. එහෙනම් අද අපි නවතිනවා. Thank you very much.